සරත් ඔබට තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක්. තෙරුවන් සරණයි විපුල මහත්තයා. සුබ සන්ධ්‍යාවක්. අ, සරත් කුමාරතුංග මහත්මයා තමයි අද සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. මං හිතන්නේ ඔහුව දන්නවා බොහෝ දෙනෙක් ඔහුගේ FB එකේ ඔහු විවිධ සටහන් තියනවා මේ ධර්ම කරුණු ගැන. එතකොට මම සරත්ට ඉන්ට්‍රෝ කරා දැන් සෑහෙන කල්. එතකොට මම මේ පෝස්ට් එක දැක්කම මට හිතුණා ඒ ගැන කතා කරන්න අවශ්‍යයි කියලා. එතකොට මේ සරත්ගේ මේ අන්තිම දාපු පෝස්ට් එක තියෙනවා. මම මේක කියවන්නම් අපේ ප්‍රේක්ෂකයාට දැනගන්නට. බුදුදහමේ පෙන්වා දෙන අනාත්ම සංකල්පය සහ කර්මඵල සම්බන්ධයෙන් මතු පිට බලන විට ගැටලු සහගත ලෙස පෙනුනද බුදුදහම ඉතා පැහැදිලිව මෙය විග්‍රහ කරයි. සරලව කියනවා නම් කර්මය කරන්නේ කවුද? එතකොට පුද්ගලෙක් කර්මය කරනවා කියලා කියන්න බෑනේ. එතකොට බුදුදහමට අනුව මම මාගේ ආත්මය යනුවෙන් සදාකාලික වෙනස් නොවන හරයක් ඇත්තේ නැත. අපි මමයි හඳුන්වන්නේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන එකතුවකට දෙන ව්‍යවහාරික නාමයකි. එබැවින් කර්ම සිදු කරන්නේ කිසිදු ස්ථීර ආත්මයක් නොවේ. එතකොට කර්මයක් සිදුවන්නේ කොහොමද? එතකොට ඔබ සඳහන් කරන පටිච්ච සමුප්පාදය. එතකොට කර්ම සිදු කරන්නේ සිත විඥානය සහ චේතනාවයි. බුදුන්වහන්සේ දේශනා කරේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාව කර්මයයි කියමි. සිත තුළ ඇතිවන අකුසල හෝ කුසල චේතනාවන් නිසා පංචස්කන්ධයේ සංඛාර සිදුවේ. මේ සිදුවන්නේ කිසිම ආත්මයක මැදිහත් වීමක් නැතුව හේතුඵල න්‍යායයටයි. පටිච්ච සමුප්පාදයේ අන්වයි. එනම් කර්මයේ සිදුවේ මිස ආත්මයක් විසින් කර්මය කරනු ලබයි කියන ඒ දේ සාවද්‍යයයි. කර්මඵල විපාක ලබන්නේ කවුද? සංතාන ඛණ්ඩතාවය. අර ගින්දරකට මේ මම කියන එක මේ සාවත්‍ය ගින්දරකට කොහොමද එක දිගටම ඉන්ධන වැටෙන්නේ? එතකොට දැන් ගින්දර ඇතුලේ තියෙන පුද්ගලෙක් කොහොමද කරන්න ගියාම කිව්වම ඒක තමයි එතන තියෙන මේ ප්‍රධාන ගැටලුව. නමුත් අපි ප්‍රත්‍යඥයෝ හැටියට හැමදාම මමම තමයි හොයන්නේ. මමම තමයි මේක නවත්තන්න ඕන කියන මතේ ඉන්නේ. හරි. එතකොට ගංගාවක ජලය එකම ජලය නොවන නමුත් ගංගාව අඛණ්ඩව ගලා යනසේ සිතේ ඇති වෙන ක්ෂණික විඥාන ධාරාව එකක් අනෙකට හේතු වෙමින් අඛණ්ඩව පවතී. පෙර ආත්මයේ කළ කර්මයක විපාකයෙන් චිත්ත පරම්පරාවට අයත් පසු කාලීන චිත්ත පරම්පරාවක් අනාගත භවයේදී අත්විඳී. ඒම පුද්ගලයාම නොවේ. නමුත් වෙනත් පුද්ගලයෙකුද නොවේ. නචසෝ නච අන්ති. යන දාර්ශනික මට්ටමින් තේරුම් ගත යුතුයි. හරි. අපි ඒකේ තව ටිකක් ඔබ ලියලා තියෙනවා. මම කියන්නේ මේක අවසන් කරන්නේ කෙටියෙන් කියතොත් කර්ම සිදුවන්නේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මිස සදාකාලික ආත්මයක මැදිහත් වීමක් නෙවෙයි. දැන් මේක බොහෝ දෙනෙක් අපි එක්තරා විදිහට කියනවා සරත්. දැන් මේක තේරුම් ගන්න බැරි හේතුව තමයි මේක තේරුම් ගන්න හදන්නේ පුද්ගලෙක්. අන්න ඒක තමයි මම හිතන්නේ භාග්‍යවතුන් වහන්සේට තිබුණ වියෝගය. මේක පුද්ගලයෙකින් තොර දකින්න කියන උත්සාහය. එතකොට දැන් 84000 ධම්මස්කන්ධය සහ ඊළඟට 10000 සූත්‍ර පිටකේ එහෙනම් බුදුහාමුදුරුවෝ දුන්නානේ එකම පණිවිඩය ඔක්කොටම දීගෙන යන්න. එතකොට එක එක්කෙනා විවිධ නිසා උන්වහන්සේට අන්නේ ආකාරයට මේක කියාගෙන යන්න වුණා. දැන් යන්නේ දැන් මම බොහෝ විට කැමති මම ඔබට මේක කියන්න කියන එක නෙමෙයි කියන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. එතනම කතන්දරේ ඉවරයිනේ. ඊට පස්සේ අපි මොන දේවල් කිව්වත් අර එතකොට පෙරහැරේ ඇතුලේ තියෙන දේවල් කියන්නේ පෙරහැර පටන් ගන්න ඉවර. අන්න එතනින් අපි සාකච්ඡාව ආරම්භ කරමු සරත්. දැන් මෙතනදී අපි ගත්තාම මේ බුදුහාමුදුර මජ්ජේ සූත්‍රෙත් මේ ක්‍රම 6ක් පෙන්නනවානේ. ඒ කියන්නේ අපි අහුවෙන ප්‍රධාන මූලික තැන මූලය පෙන්වන්න මේ කාරණා 6කින් පෙන්නනවා. එතකොට දැන් මේ පෝස්ට් එකේ හැටියට මේ මට පැහැදිලි කරන්න පුළුවන් දැන් අපි ප්‍රධාන විදියට ගත්තොත් චේතනාවනේ මුල් වෙන්නේ.
එතකොට මේ චේතනාව සකස් වෙන්නත් මුලින්ම වෙන්න ඕනේ දැන ගැනීම. ඒ කියන්නේ දැන ගැනීම කියන්නේ විඥානය සකස් වෙන්න ඕනේ. එතකොට ඔතන අර විඥානය නැත්නම් ඇහැට රූප මෙයා වුණාම එතන අර දැන ගැනීම කියන ස්වභාවය එතන මුලින්ම සකස් වෙන්න ඕනේ දැන ගැනීම. ඒ දැන ගැනීමත් එක්ක තමයි මේ චේතනාව කියන එක මේ හටගන්නේ. එතකොට මේ චේතනාව තමයි මේ කර්මය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මුල් ඒ කියන්නේ කර්මය කියන්නේ චේතනාව කියලා පෙන්වනවා. එතකොට මේ චේතනාව ගත්තාම ওই චේතනාවේ දෙපැත්ත තමයි මේ පුණ්‍ය පැත්තයි පාප පැත්තයි කියන්නේ. ඒ කියන්නේ හොඳ පැත්ත සහ නරක පැත්ත. එතකොට නරක ක්‍රියා සහ මේ හොඳ ක්‍රියා. එතකොට දැන් හොඳ ක්‍රියාත් නැත්නම් නරක ක්‍රියා නැත්නම් පුණ්‍ය ක්‍රියා නැත්නම් පාප ක්‍රියා වලට මේ ඒකේ මැද තියෙන චේතනාව. මුලින්ම චේතනාව තමයි හටගන්නේ. ඒ කියන්නේ යමක් හට ගන්නවා. ඒ කියන්නේ පෙනීම තුළ හට ගැනීම තමයි අපි මුලින්ම දකින්න ඕනේ. දැන් මෙතන අපි අර පෙනීම තුළ අර හට ගැනීම දකින්න නැති හින්දා තමයි අර මේ චේතනාවේ දෙපැත්තට අර අන්ත දෙකට යන්නේ. පුණ්‍ය පැත්තට හරි පාප පැත්තට හරි. එතකොට බුදුහාමුදුර මෙතනක් පෙන්නනවා දැන් මේ පුණ්‍ය පාප කියන එකෙන් දෙකෙම නිදහස් වුණත් ඒ කියන්නේ දෙකෙම මිදුණ තැන තමයි මේ අර නිර්වාණය කියන එක පවතිනවා කියන්නේ. එතකොට ඒ කියන්නේ අර මේ අපි දැන් මධ්‍ය විතර ගත්තොත් මේ පරියාය විදිහට චේතනාව තමයි මේකේ මධ්‍ය වෙන්නේ. ඒ කියන්නේ චේතනාව සකස් වෙන චේතනාවම දැක්කොත් අපිට අර පුණ්‍ය පැත්තට හරි පාප පැත්තට නැත්නම් හොඳ පැත්තට නරක පැත්තට කියන විදිහට සිතුවිලි ක්‍රියාකාරීත්වය අපි ඒක නැවතිලා යනවා. ඒ සිතුවිලි හොඳ පැත්තට හරි නරක පැත්තට ඒ ගොඩ නැගෙන සිතුවිලි ක්‍රියාකාරීත්වය නවතින්නර මේ වර්තමාන මොහොත මේ පුළ නැත්නම් මේ පච්චුපන්න මොහොත තුළ මේ පෙනීම තුළ අර සකස් වීම නැත්නම් චේතනාවේ හට ගැනීම මූලය දකින්න ඕනේ. ඒ දැක්කේ නැත්තම් තමයි එතනින් එහාට අර හොඳ පැත්තට හරි නරක පැත්තට හරි අර පුණ්‍ය පාප පැත්තට මේ අර සකස් වෙන්නේ. කර්ම ක්‍රියාකාරී වෙන්නේ. එතකොට අපි මෙතනින් දකින්න ඕනේ අර පෙනීම තුල ඇසීම තුල අර සකස් වෙන චේතනාව අර හට ගන්න එක. චේතනාව කියන්නේ එතන හට ගන්න ඒ චේතන අර චිත්ත රූපත් එක්කම උපදින එකක් ඒක. එතකොට ඒක ඒ උපදින එක තුලින් තමයි අපිට අර හොඳ පැත්තට නරක පැත්තට මේකේ දිගින් දිගට මේක නොනැවති අර මේ අකණ්ඩව යන්නේ ගලාගෙන. එතකොට අපි අර දකින්න ඕනේ එතන. අපි දැන් ඒ චේතනාවට මූලය කියන එක අපි පොඩ්ඩක් කතා කරමු. හේතුව දැන් අපි බුදුහාමුදුරෝ ඔය ලෝකෝත්තර සූත්‍ර වලින් අපි මූලපරියායම ගත්තොත් අර මම අර එක තැනක කිව්වා මේ බුදුන් වහන්සේ දෘෂ්ටි එහෙම නැත්නම් මඤ්ඤණා කියලා හඳුන්වනවා 24 ආකාරයට. එතනම තමයි නිබ්බාන කියන එකත් මඤ්ඤණාවක් කියලා බුදුහාමුදුරු කියන්නේ. දැන් ඒක මම අර එක සාකච්ඡාවේදී කිව්වා කියලා මේ අර කෙනෙක් කියලා කිව්වා එහෙම කොහොමද කියන්නේ එහෙම නිබ්බාන මඤ්ඤණාවක්. ඉතින් ඒක හරි. මොකද දැන් ඒ කියන්නේ සාම්ප්‍රදායෙන් ලෞකික මට්ටමකට නිබ්බානයක් තියෙනවනේ. හොයන්න ඕන දේ මම හොයනවා ඒ නිබ්බානකුත්. එතකොට නිබ්බානේ මඤ්ඤණාවක් කිව්වේ මම නෙමෙයිනේ. එතකොට ඒක ඒ මූලයටම යන්නේ කෙනා. ඒ මූලයම හොයාගෙන යන්නේ කෙනා. මූලය කුමක්දයි කියන ඒ උත්සාහයේදී එතකොට ඔය දික්ක සුත මුත විඤ්ඤාත ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ ආකාශ ඤායතන නේ සංඥා ඔක්කොම මඤ්ඤණා කියලා කිව්වනේ. එතකොට ඉතින් ආයේ කතන්දරේ ඉතින් අඩු ගානේ අපි ගවේෂකෙක් හැටියට අපිට අඩු ගානේ තියනවා හේතුවක් ඇයි බුදුන් වහන්සේ මෙහෙම දෙයක් කිව්වේ. එතකොට හොඟ දෙයක් නෑ නෑ ඒක අර අන්තිමට කියන එක. මේ ඊට වඩා යන්න තැන් තියෙනවා මේ හිමින් එහෙම හිමින් යන්න ගමනක් නෑ අපිට කාලයක් නෑ හිමින් යන්න. ඉතින් මේ ඉතින් බුදුන් වහන්සේ කියන්නේ මේ මොකද්ද අපමාදෝ අමතපදන් කියන්නේ මේක විගහට දැකලා. ඒ හින්දා සරත් කියන්නේ ඔය මූලයටම අපි කියන්නේ ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම සහ මූලයට ආමන්ත්‍රණය කිරීමේ අනුකමක්ද කියලා ඔබගේ ඒ දැනීම අත්දැකීම ඒ හරහා අවබෝධය හරහා කිව්වනම් මම කියන්නේ ටිකක් වටිනවා. දැන් මේ අපි චේතනා පැත්තෙම ගත්තොත් එහෙම මේක දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ හැම වෙලේම අර කියන්නේ පෙර නොවැසු විරුදහමක් කියලානේ. එතකොට මෙතන මේ පෙර නොවැසු විරුදහමක් කියලා ගත්තාම එතන වචනයකින්වත් ඒක කියන්න කියලාවත් ඒ කියන්නේ පණවන්න බැරි තැනක්. ඒ කියන්නේ එහෙම කියන්නවත් එහෙම සකස් නොවන තැනක්. එතකොට ඒ කියන්නේ දැන් මේ චේතනාව සකස් වෙන තැන දැකලා අපි මේ චේතනාවම නිරෝධ වුණොත් දැන් චේතනාව සකස් වෙනවනේ පුණ්‍ය පැත්තට පාප පැත්තට නැත්නම් හොඳ පැත්තට නරක පැත්තට මේ සිතුවිලි ක්‍රියාකාරීත්වය අපි යන්නේ ඇලීම ගැටීම සකස් වෙන්නේ. එතකොට ඒ ඇලීම ගැටීම සකස් වෙන්න මුල් වෙන්නේ අර හට ගන්න චේතනාව පෙනීම තුළ. ඒ කියන්නේ නැත්නම් මේක දැන ගැනීම තුළ සකස් වෙන චේතනාව. එතකොට චේතනාව සකස් වෙන එකේ අවුල තේරුම් අරගෙන මේ චේතනාව සකස් වෙන එක අපි නොදකින්න හින්දා තමයි
මේකෙන් අපි අර හොඳ පැත්තට හරි නරක පැත්තට නැත්නම් පුණ්‍ය පැත්තට පාප පැත්තට අපි මේ ක්‍රියාකාරීත්වය දුවන්නේ දිගින් දිගටම නොනවති යන්නේ කියන එක අවබෝධ වුණොත් අර මේ වර්තමාන මොහොත තුළ අර මේ දැන ගැනීම තුළ අර චේතනාව සකස් වෙන එක ඒක නිරුද්ධ වුණොත් අවබෝධය තුළ ඒක සකස් නොවන තැනට આવොත් එතනින් එහාට අපිට කියන්න තැනක් නැතුව යනවා. අපිට අර එතකොට අර පෙරණුව විරුද්ධහම කියන්නේ ඒක Taman තුල මේ සත්‍යය ඒක දැකලා ඒක එතන ඒ අවබෝධයටපත් වුණාට පස්සේ එතනින් එහාට කියන්න දෙයක් නැහැ. කියන්නේම අර සකස් වුණ දෙයක් කියන්නේ අපි. ඒ හටගත්ත දෙයක් සකස් වුණ දෙයක් නැත්නම් චේතනාවමය හටගත්ත දෙයක් කියන්නේ. සිතුවිලි ක්‍රියාකාරීත්වය. එතකොට අපි මේ පෙනීම තුළ අපි මේ පේනවා කියලා දකින්නේ චිත්ත රූප ගොඩක්. ඒ කියන්නේ අපි අර නාම රූප ගැට ගහගෙන අපි හදාගත්ත උපාදාරක ගොඩක් තමයි අපි මේ දකින්නේ. එතකොට ඒ චිත්ත රූප ක්‍රියාකාරීත්වය තුළ තමයි මේ චේතනාව සකස් වෙන්නේ. එතකොට ඒක බාහිරට සම්බන්ධයක් නෙමෙයි. අපි අර පෙනීම කියන එක වෙනම ස්වභාවයක්. ඒ වුණාට පේන දේවල් කියන්නේ අපි චිත්ත රූප. දැන් අපි අර පේන දේවල් කියලා අපි නම් කරලා ඒ නම් භාවිතා කරමේ ඒ කතා කරන්නේ අපි අර නාමයයි රූපයයි ගැට ගහලා අපි හදාගත්ත චිත්ත රූප ඒවා තමයි අපි කතා කරන්නේ. නැත්නම් අපි අර හදාගත්ත උපාදාර රූප. ඒකයි අර ගොඩක් වෙලාට මේ එකම දේ 10 දෙනෙක් ගත්තාම ඒ 10 දෙනාට ඒට අදාළව උපදින අර මේ චිත්තසංතානයේ උපදින අර අදහස් ඒ උපදින මේ අර්ථ ඔක්කොම වෙනස් වෙන්නේ ඒකයි. ඒ තම තමන් දකින්නේ තමන්ගේ තුල තියෙන උපාදාර රූප. එතකොට මේ උපාදාර රූපේ චිත්ත රූප ඒවා හේතු වෙලා තමයි මේ චේතනාව සකස් වෙන්නත් මුල් වෙන්නේ. එතකොට අර මේ අපි අර පෙනීම තුලම ඒ හට ගැනීම නැත්නම් අර චේතනාව සකස් වෙන එකේම අවබෝධය තුලින් දැකලා ඒ අවබෝධය තුල ඒ දැක්ම තුල ඒ චේතනාව සකස් වෙන තැනෙම එතන නිරෝධුනොත් එතනින් එහාට අපිට පණවන්න දෙයක්වත් කියන්න දෙයක් නැතු වෙනවා. එතන තියෙන නිරෝධය. එතකොට එතන අර මේ මමත් එක්කත් පණවන්න බෑ. එහෙමවත් කියන්න බැරි ස්වභාවයක් තමයි එතන හටගන්නේ. සරත් මෙහෙම ප්‍රශ්නයක් අපි දැන් මේක ප්‍රායෝගික තැනකට ගෙනාවොත් අපි පෙනීම අරබය අපි පෙනීම නිත්‍ය කරගෙන අපි පෙනෙන කෙනා සහ පෙනෙන දේ ගැන එතනින් එහාට ගොඩ නගා ගන්නවා කතාවක්. හරි. එතකොට මේ ගොඩ නැගින කතාව ඒ කියන්නේ මේ සකස් වීමම ඒ විඥානයේ අපි හිතමු ඒ විඥානයේ ඒ සකස් වීම අපි හිතමු ඒක මනුෂ්‍ය තලයේ හරි මොකක් හරි කියමුකෝ ඒක ඒ විපාකයට ওই විදිහට තමයි සකස් වෙන්නේ කියලා. එතකොට දැන් මේක වීරයක් කරන එක්කෙනෙක් මේ මූලයේම මෙතන පොඩි ගැටලුවක් තියෙනවා කියලා කෙනෙකුට ඔහුට එතකොට තියෙනවා බලන ආකාරය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක්. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අපිට උපාදාය රූපය ගත්තාට පස්සේ එතනින් ගොඩ නැගින්නේ මේක සකස් කරලම පෙන්වන එකක් නිසා. එතකොට ඔබ එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔය කියපු දේම වෙනත් ආකාරයකට කියන්නේ එතකොට අපේ ප්‍රේක්ෂකයට ඔබ ටිකක් තේරෙයි. දැන් අර තාපට ගන්න ප්‍රශ්න පොඩක් පැහැදිලි කරන්න. ඔව් දැන් උදාහරණයකට දැන් මට දැන් පේනවා මේ ගහේ ඉන්න කුරුල්ලෙක්. මොන ඉස්සල්ලාම මට එන සංඥාව තමයි කුරුල්ලෙක්. ඊට පස්සේ මම දැන් ටිකක් හොඳට බලපුවම අර අපි කියන්නේ වැහිලිහින එක. ඔන්න ඊට පස්සේ එනවා දැන් වහින්ද ළඟද අන්න. ඔන්න දැන් ඕක ගොඩ නැගීගෙන යනවා. එතකොට ඒ කුරුල්ලා හොඳ කුරුල්ලෙක්. දැන් අරකෝ ඔදිකට වෙනවා. දැන් අපි කියන්නේ පළවෙනිම සංඥාව. ඒ කියන්නේ හඳුනා ගැනීම කුරුල්ලෙක් සහ කුරුල් දකින්න කෙනා මෙතන ඉන්න කෙනා. ඔන්න ඔතනම මෙන්න මේකයි මේ සකස් කරන කිරීමේ ස්වභාවය කියන දන ගත්තා නම් එතකොට මට මෙතන කුරුල්ලෙක් එකයි අනිත් පැත්තෙන් මිනිහෙක් යන එකයි මට එහෙම ලොකු වෙනසක් මට පේන්න විදිහක් නෑ. මොකද මෙතන සකස් වෙන්නේ අර අතන සකස් වෙන වෙලාවෙමයි. ඒක මම කියන කෙනා නිර්මාණය. දැන් ඕක සරත් වෙන අර්ථකථනයක් ඇති. මම කියන්නේ මේ මූලයටම ආමන්ත්‍රණය කරනකොට අපි යන්න ඕන ප්‍රායෝගික තලයෙන් අන්න ඒ වගේ ටිකක් විස්තරයක් කරන්න පුළුවන් තැන. එතකොට මේක ප්‍රැක්ටිස් හරි හැම නැත්නම් අර එක්තරා විදිහක මහන්සියක් වෙලා මේ ගවේෂණයට අවතීර්ණ වෙන කෙනෙකුට යමක් කරනවා කිව්වත් වැරදි. නමුත් මෙන්න මේ ආකාරයට බලන විදිහ වෙනස් කළ යුත්තේ කියන මතය උඩ. ඔව් ඒක තමයි දැන් මේකට ඒකින්ද තමයි දැන් බුදු කෙනෙකුට පෙන්වන්නේ තමන් තුළටම හැරෙන්න කියලා. ඒකයි කියන්නේ. ඒ කියන්නේ තමන් තුළට හැරෙන්න කියන්නේ මොකද දැන් අපි අර අපි හදාගත්තේ අපි තුළ ගොඩ නැගිලා තියෙන දේවල් ඒවත් අර තමන් තුළම තමයි තමන් තුළින්ම තමන්ම ගොඩ නගාගත්ත දේවල් තියෙන්නේ. ඒ කියන්නේ ගත්තොත් එimhe ඒ කියන්නේ බාහිරෙන් මේ ඒ කියන්නේ බාහිරින් හිතා මේ හැදිච්ච එකකුත් නෙමෙයි.
ඒ කියන්නේ දැන් උදාහරණ ගත්තොත් එහෙම අපිට දැන් අර ශබ්දයේ කම්පණය වෙන තැනදී ඒ ශබ්දයේ කම්පණය වුණාට වචන අකුරු එකක්වත් අපිට ඇතුළට යන්නේ නැහැනේ. අකුරු වචන අර්ථ කිසිම දෙයක් ඇතුළට යන්නේ නැහැ. එතකොට ඒ කම්පණය තුළ අර අකුරු වචන ඊට අදාළ අර්ථ සියල්ල Taman තුල ගොඩ නැගෙන එක. ඒ කියන්නේ Taman තුලම ගොඩ නැගෙන එක. එතකොට මේ Taman තුලම එතකොට දැන් අපි දැන් සම්මුති ලෝකයේ කියන්නේ බාහිර කට්ටිය මේ කියන වචනේ අනුව තමයි අපි මේ ඇතුලේ හදාගෙන තියෙන්නේ කියලා. දැන් සම්මුති තුලින් ගත්තොත් කියන්නේ. ඒ වුණාට දැන් අභ්‍යන්තර ගවේෂණ කරගෙන යද්දී මේ බාහිරෙන් කවුරුත් ඒ වචන අකුරු අපිට දීලා නැහැ. ඒ කියන්නේ අර එතකොට දැන් ධර්මයට අනුව ගත්තාම අර අභිධර්මයට අනුව ගත්තාම වෙන්නේ අපේ අර එතන ප්‍රසාද රූප එතන කම්පණය වෙන එකක් විතරයි වෙන්නේ. එතකොට මේ ප්‍රසාද වලින් එහාට එක අකුරක්වත් වචනයක්වත් එක අර්ථයක්වත් කිසිම දෙයක් යන්නේ නැහැ. එතකොට ඒ සියල්ලම මේ Taman තුලම තමයි ගොඩ නැගෙන්නේ. එතකොට ඒ Taman තුලම තමයි මේ දැන් රූපය ගත්තා වුණත් මේ එතනත් එන්නේ අර මේ චක්කු ප්‍රසාදේ කියන එක එතන කම්පණය වෙලා එතනින් වර්ණයක්වත් රූපයක්වත් ඇතුළට යන්නේ නැහනේ. එක වර්ණයක්වත් රූපයක්වත් යන්නේ නැහැ. එතකොට වර්ණයක්වත් රූපයක්වත් යන්නේ නැත්නම් මේ කොතනද ගොඩ නැගෙන්නේ කියලා ගවේෂණ කරලා බලන්න ඕනේ. එතකොට කොහොමද ඒක ගොඩ නැගෙන්නේ? එතකොට මේ වර්ණවත් රූප සියල්ල ගොඩ නැගෙන්නේ Taman තුලමයි. එතකොට මේ තමන්ගේ පුරාණ විපාකයකට අනුව තමන් තුලම ගොඩ නැගෙන එකක්. තමන් තුලින්ම තමන්ම දකින්න එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙතන ඒකයි කියන්නේ බාහිර ශුන්‍යයි කියන්නේ ඒකයි. ඒ කියන්නේ බාහිර කෙනෙක් ඉඳලා අපිට කියලා දුන්නවත් අපි මේ බාහිර රූපයක් දකින්නවත් නෙවෙයි. අර පුරාණ විපාකයකට අනුව පෙනීම, ඇහිීම, දැනීම කියන ක්‍රියාකාරීත්වය තුල තමන් තුලින්ම ගොඩ නැගිලා තමන්ගේ අර විපාකයකට අනුව පේන ඇහෙන එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ පේන ඇහෙන දේවල් ඒ චිත්ත රූප ඒ සියල්ලම උපාදාරක සියල්ලම තමන් තුළම ගොඩනගාගත්ත දෙයක්. තමන් තුළින්ම තමන්ම ගොඩනගාගත්ත දෙයක්. ඒක තමන් තුළට හැරලා ගවේෂණය කරන්න මේක හැදුනේ කොහොමද? මේ රූපය ඇතුළේ වර්ණයක්වත් රූපයක්වත් තමන් තුළට ඇතුළට ගියේ නැත්තම් මෙතන වෙන්නේ කම්පන ස්වභාවයක් නම් සිද්ධ වෙන්නේ. එතකොට මේවා ගොඩ නැගුණේ කොහොමද? ඒ ගොඩ නැගිච්ච දේවල් මොනවද කියලා තමන් තුළම ගවේෂණය කරද්දි තේරෙනවා මේ එකක්වත් ඇත්ත නෙමෙයි කියන්නේ. ඒ වුණාට අපිට මේ යථාර්ථයක් වගේ දැනෙනවා. ඇත්ත වගේම දැනෙනවා. දැවුනට හරියට ගවේෂණය කරගෙන යද්දි තේරෙනවා මේක මේ Taman තුලම ගොඩ නැගිච්ච එකක්. මේක මේ ඇත්තක් නෙමෙයි. මේක නිකන් අර විපාක ස්වභාවයකට වගේ නිකන් අර පෙනීම තුළ ඇහිම තුළ සකස් වෙන එක. විද්‍යාමාන වෙන එකක් කියලා මේ අවබෝධයක් එන්නේ. එතන එන්නේ අවබෝධයක්. ඒක වචනෙන් කියන්න පුළුවන් දෙයක්වත් කාටවත් පෙන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒක Taman තුලින්ම තමන්ම ගවේෂණය කරලා Taman තුල ඒ සැකසෙන විදිය දැන් අභිධර්මයේ තුලින් හරි කමන්නේ ඒක හරියට ධර්මයේ ඔස්සේ මේ ගවේෂණය කළා තමන් මේක අවබෝධ කරගද්දි තමන්ටම තේරෙන්න ගන්නවා තමන් තුලින්ම. එතකොට තේරෙනවා අපි මේ මෙච්චර දවස් මේ රැවටිලා තියෙන මේ උපාදාර උගර. ඒ කියන්නේ තමන්ම තුලම තමන් විසින් ගොඩනගාගත්ත ඒ අර උපාදාර උප එක තමයි මේ සියලු ගනුදෙනු වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ බාහිර තියෙනවාවත් නැවත් කියලා මේ අපිට පණවන්න බැරි තැනකට එනවා එතනදී. එතකොට මේ අවබෝධය තුල අපි නොරැවටි හිටියොත් ඒක ඇත්ත අවබෝධය තුළ අපි ගොඩනැගෙන මනෝ ක්‍රියාකාරත නොරැවටුනොත් ඒ නොරැවටීම තුළ ඒකේ නිදහසුනොත් වෙන්නේ අපිට ඊළඟ භවයට හේතු හැදෙන්නේ. ඊළඟ භවයක් ගොඩනැගෙන හේතු හැදෙන්න තු වෙනවා. අපිට දැන් මේ කය තුළ අපිට පුරාණ විපාකෙන් දැන් හැදිච්ච පෙනීම හැීම දැනීම ඒක මොහොතේ මොහොත සකස් වෙනවා. මේක තියෙනකම්. හැබැයි මෙතනින් එහාට මොකක් හරි සකස් වෙනවා නම් මොකක් හරි වෙනවා නම් අපිට ඒක මේ මොහොතේ අපි අර මේ පෙනීම තුළ සකස් වෙන දෙයට අපි ඒක දැකලා ඒකට නොඇලී ඒකෙන් ඇලීම ගැටීම නොවුනොත් සකස් වීම තුළ සකස් වෙන එක දැකීම තුළම ඒකට නොඇලුනොත් එතකොට අපි තුළ අර ඇලීම ගැටීම සකස් වෙන්නේ නැහනේ. එතකොට මේ ඇලීම ගැටීම සකස් වෙන්නේ නැත්නම් එතනින් නිදහස් වුණා කියන්නේ ඊළඟ භවයට හේතු හැදෙන්නේ. ඊළඟ භවයක් ගොඩ නැගෙන්න හේතු හැදෙන්නේ නැහැ. එතකොට ඒ අවබෝධය තුළ එතනින්ම මේ භවය මේ ගොඩ නැගෙන භවයෙන්ම මේක මෙතනින්ම ඉවර වෙනවා. එතකොට ඒ අවබෝධය ලබෝධය එන්න නම් ඒක දකින්න නම් Taman තුලටම වෙලා ගවේෂණය කරන්නම වෙනවා. ඒ ගවේෂණය කරත් තමයි තේරෙන්නේ. එතකොට මේ ශබ්දය ගත්තත් රූපය ගත්තත් ඒ කිසිවක් එළියෙන් ආපු දෙයක් නෙමෙයි කියන්න තේරෙන්න ගන්නවා. අර උපාදාර රූප නැත්නම් චිත්ත රූප මේ ක්‍රියාකාරීත්වය කියන්නේ අවබෝධ වෙනවා. එතකොට අපි මෙහෙම කිව්වොත් අපිට පුද්ගලයා මෙතන බාහිරෙන් යමක් හම්බෙනවා කියන්නේම රැවටීමක් කියලා කිව්වොත් එතකොට අපට කාලය අවකාශය
මම මෙතන අර ගහ අතන තියෙන්නේ අර ගෙදර අතන තියෙන්නේ අන්න ඒ ගොඩ නැගීමේ යථා ස්වභාවය. ඒ කියන්නේ මේක ඒ කියන්නේ විඥාණයම මායාවක් හැටියට සඳහන් වන්නේ. එතකොට අපිට මේ මායාවක් හැටියට දැනගත්තොත් මේ මායාව වෙනස් කරගන්න යන්නේ නෑනේ. එතකොට දැන් උදාහරණයක් හැටියට අපි එන්ජිමක් අපි එක පිස්ටන් 6ක් තියෙන එන්ජිමක් ගත්තොත් එතකොට හැම පිස්ටන් එකකටම අපි කියනවා මේක ඇස කන නාසය දිව ශරීරය හොම කියලා එහෙම දාලා ඊට පස්සේ දැන් ඔන්න ඉන්ධන වැටෙනවා. ඉන්ධන වැටෙනහම දැන් මේ එන්ජිම ක්‍රියාත්මක කරනවා අධිවේගයෙන්. මේක උදාහරණයක් විතරයි. දැන් එතකොට මේ අධිවේගයෙන් එන්ජිම කැරකෙන න්‍යායට බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදය කියලා පෙන්නනවා. එතකොට මේ කැරකෙන වේගයේ උදාහරණයක් හැටියට අපි එතන මම කියලා යමක් සකස් වෙනවා නම් ඒ මම කියන කෙනාට මේ සිදුවෙන කාර්යය පේන්නේ. ඒක දැනගන්න විදිහකුත් නැහැ. ඔන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ හරි රහතන් වහන්සේ කෙනෙක් හරි කල්යාණ මිත්‍රෙක් හරි ඇවිල්ලා කියන්නේ මෙන්න මෙහෙමයි මේක සිදුවෙන්නේ කියලා. එතකොට ඔක කඩලා ඇනලයිස් කරලා බලපුවම මේක තමයි මේක සිදුවෙන්නේ. එතකොට ওই චේතනාව කියන එක අපි ඉන්ධන හැටියට ගත්තොත් ඒ චේතනාව කියන එක රාග ద్వේෂ මෝහ මූලිකව හැටියට කියලා ගත්තොත් එහෙමනම් මේ එතකොට පුළුවන් කොයි වෙලාව හරි ඉන්ධන වැටෙන එක නැවතුනත් අර එන්ජින් එක දුවලා නවතිනවා. ඊට පස්සේ ආයෙ ස්ටාර්ට් වෙන්න විදිහක් නැහැ කියලා නිකන් අපි ලෞකික මට්ටමින් ඒ උදාහරණය හොඳ. ඔව්. නෑ ඇත්තටම දැන් මෙතන වෙලා තියෙන්නේ අර පටිච්ච සමුප්පාදය කියන්නෙම අපි ඒ කියන්නේ පෙනීම හැම දැනීම දැනගෙන කියන්නේ නැත්නම් ආයතන හයට අර පටිච්ච වෙන තැනනේ. ඒ පටිච්ච වීම තුළ තමයි මේ සකස් වීම කොට නැගිලා තියෙන්නේ. රාග දේශ කියන අර එන්ජින් එක ක්‍රියාත්මක වෙන්න ගන්න එතනින්. ඒ කියන්නේ උඩෙන් කරන්නේ මේක අර අත්‍යැත්තරේ අර අතින් කරකලා එකපාරට ස්ටාර්ට් එක අතෑරියා වගේ සීන් එකක් දැන් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේක නතර වෙන්න නම් ඉන්ධන නතර වෙන්න ඕනේ. ඉන්ධන තමයි දැන් ආ රාගයෙන් දේශයෙන් දැවෙන රාගයේ ඉන්න දේශයේ ඉන්න නැත්නම් රාගයේ ඉන්ධන දේශයේ ඉන්ධන කියන එක. ඒතර ඒ ඉන්ධනය තමයි චේතනාව. චේතනාව තමයි ඒකේ ඉන්ධනය. ඒතකොට රාගයේ දේශය කියන්නේ ඉන්ධනේ අර කියන්නේ යම්කිසි මේ අර බලය වගේ. ඒ ඉන්ධනේ ක්‍රියාත්මක වෙන බලය වගේ තමයි රාගයේ දේශය කියන්නේ. එතකොට දැන් මේ පටිච්ච සමුප්පාදය දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් ඒ ක්‍රියාත්මක වෙන ඒ පටිච්ච සමුප්පාදය ඒක දැන් අපිට දැන් ඒක නතර වෙන්න නම් අර ඉන්ධන දෙන එක නතර වෙන්න ඕනේ. ඉන්ධන දෙන එක නතර වෙන එක තමයි පච්චුප්පන්න පොත. ඒක තමයි අර සිහිය කියන එක පෙන්නලා තියෙන්නේ. එතකොට මේ සිහිය උපරිම තියෙන කෙනෙකුට ඒ සිහියෙන් ඒ මොහොතේ හැම මොහොතකම පෙනීම තුළ ඇසීම තුළ අර පටිච්ච වෙන තැන ඒ පටිච්ච වීමත් එක්ක චේතනම සකස් වෙන තැනම දකින්න පුළුවන්. ඒ දැක්ම තුළ ඒක නැවතුනොත් ඒ නැවතෙන්න ඒක දිගින් දිගටම ඒක වෙන්නේ මොකද අර ඉන්ධන වැටෙන එක නවතිනවා. ඉන්ධන නැවතෙන්න මේකේ අර දැන් අර ෆෑන් එකක් තුනක් කැරකෙන වේගයට එකපාරට ස්විච් එක ඔෆ් කරලා නවතින්නේ නැහනේ. ඒ වගේ දැන් මේ හම්බෙච්ච කය එකපාරට නැති වෙන්නේ නැහැ. මේකේ එතකොට අර ෆෑන් එක අර කාලයක් යනවා වගේ අපිට මේ ශරීරයත් කාලයක් පවතිනවනේ. මේ අර මේ විපාකයකට මෙයාච්ච කාලේ දැන් පුරාණ විපාකයට ඒ දාපු ඉන්ධන ටික දැන් මේක දැන් ක්‍රියාත්මක කරනවා. මේ ඉන්ධන ටික නවතින්න දුන්නොත් ඊළඟ ස්ටාර්ට් එක යන්නේ නැහැ. හැබැයි අපි කරන්නේ මෙතන අර ඉන්ධන කන්ටිනියු කරන දදා රාග දේශ කියන්නේ නැත්නම් අර චේතනාව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඉන්ධන නිතරම අපි දානවා ඒකට. ඒ දාන්න දිගින් දිගටම අර භවය සැකසෙනවා නතර වෙන්නේ නැහැ. ඒ නතර වෙන්න නම් අර මේ ඉන්ධන දාන එක නතර වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර චේතනාව සකස් වෙන තැන දකින්න උපරිම ඒක සිහියෙන් ඒ මොහොත දකින්න ඒ දකින්න පෙර මේ තමන් තුළ වෙන ක්‍රියාකාරීත්ව හොඳට දැනගෙන ඉන්න ඕනේ. තමන් තුළ වෙන ඒ කියන්නේ මෝඩකම නිසා නොදන්නකම නිසා තමයි මේක තමයි අහුවෙලා අපි රාගයෙන් දේශයෙන් නැත්නම් කැමැත්ත අකමැත්ත ඇති වෙන්නේ නැත්නම් පුණ්‍ය එක හොඳ පැත්ත නරක පැත්ත හරිය සිතුවිලි ගොඩනගමින් මේ හිත මේ ක්‍රියාකාරීත්වය යන්නේ මේකේ යථාර්ථය දන්නේ නැති හින්දා මේක ඇත්ත මුසුභාවය දන්නේ නැති හින්දා. එතකොට මේක දැනගන්න ඕන ධර්මය අහලා මේ වෙන්නේ මොකද්ද කියලා හරියට දැනගත්තොත් තමයි ඒ දැනගත්ත කෙනාට තමයි තේරෙන්නේ මේ අපි මේකට මේ රැවටෙන හින්දා තමයි මේකත් අල්ලගෙන මේ දිගින් දිගට යන්නේ කියන්නේ. එතකොට ඒ නුවණාවට පස්සේ එයාට තියෙන්නේ මේ මොහොතේ සිහියෙන් ඒ අර පෙනීම හැීම තුල අර සකස් වෙන එක දකින්න සිහිය උපරිම මේ තියුණු කරගන්න තමයි. නැත්තම් කුසලතාවේ වැඩි ඒ කියන්නේ කුසලයේ වැඩෙන්න ඕනේ. කුසලය කියන්නේ දක්ෂතාවය. කුසලතාවය ඒක දකින්න පුළුවන් කුසලතාවය වැඩෙන්න ඕනේ. ඒ කුසලතාවයේ උපරිම තීරු වෙන්න තමයි මේක දැක්ම තුළ නවතින්නේ. ඒ දැක්ම වුණොත්
දැන් මෙච්චර කාට මෝඩකමට ගියානේ. දැක්ම උන්නේ නැති හින්දා රැවටිලා. ඒතකොට දැන් මේක අවබෝධ වුණාට පස්සේ තවත් ඉතින් මෝඩකම තුල මේක ක්‍රියාත්මක වීම තුල යන්නේ නැහැ මෝඩකම. ඒකින්ද අර උපරිම සිහියෙන් මේක දැක්ම වෙන්න දකින්න උත්සාහ කරනවා. එතකොට මේ දැක්ම තුල අර මේ සකස් වීම වෙන්න හේතු නැති වෙලා යනවා. එතකොට ඊළඟ භවයට හේතු නැති වෙලා මේ මෙයා වෙනවා. ඒක එන මේ ඔය චිත්තය එහෙම නැත්නම් සිත එහෙම නැත්නම් අපි මනස කියලා කියමුකෝ. එතකොට කොහොම හරි විඥානය හරි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් දැන් මේ පැවැත්ම කියන එක ස්වභාවයන් 6 ආකාරයකට මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන ගැනීම 6 ආකාරයකට දැන ගැනීම. ඒක තමයි අපි තිරසන් තලයට ගියොත් සමහරට බල්ලෙකුට පුළුවන් අර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක ලේ බින්දුවක් කොහෙරි වැටලා තිබුණා නම් ඒ බල්ලට යුව තිනවා ඒක හොයාගෙන යනවා. එතකොට ඒක බල්ලෙකුට තියෙන එක ඉන්ද්‍රියක් ඒක මනුෂ්‍යයන්ට නෑ. අන්න ඒ වගේ එක තලවල එක විදියට සකස් වෙන්නේ. එතකොට මිනිසුන්ගේ දැන ගැනීම කියන එක 6 ආකාරයකට සකස් වෙනවා. එතකොට දැන් පටිච්ච සමුප්පාදයෙන් පෙන්නවා මේ කොහොමද මේ අපි කියන්නේ මේ වීල් එක කොයිතරම් වේගයෙන් කරකිනවද. එතකොට මේක හරියට ඒ කියන්නේ අල්පෙනෙත්තකින්වත් හොයන්න බැරි වෙන තමයි මේ සකස් වීම වෙන්නේ. එතකොට දැන් අපි සිහිය පවත්වා ගැනීමේදී මම මේ උදාහරණයකට කියන්නේ මම අර අද උදේ තිබුණ සාකච්ඡාවේදී කිව්වා දැන් අපි අපිට සිතුවිල්ලක් එනකොට මේක මේ අතිශයින් ප්‍රායෝගික තැනක් සහ ඕන කෙනෙකුට කියන්න බලන්න මේක ලෞකික මට්ටමින් කියන එක. සිතුවිල්ලක් එනකොට මොකක් හරි අරබයා සිතුවිල්ලක් එනවා. මේ අර අපි පුද්ගලයෙක් ගැන සිතුවිල්ලක් එනවා. ඒ පුද්ගලයා හොඳ පුද්ගලයෙක්, ඒ පුද්ගලයා නරක පුද්ගලයෙක් මොකක් හරි කියලා. එතකොට ඒ සිතුවිල්ල ආවට පස්සේ ඒ සිතුවිල්ලෙන් ගොඩනගා ගන්න දේ එකක්. නමුත් ඒ සිතුවිල්ල එක එනකොට ඒ සිතුවිල්ල දැක ගන්නට හැකියව තව එකක්. ඔන්න මම මේ සිහිය පවත්වා ගන්න මේ උදාහරණයක් කියන්නේ. ඒතකොට ඒ සිහිය එනකොටම ඒ සිහිය ගැන අවදිමත් ස්වභාවයෙන් හිටියොත් එතකොට දැන් ඔන්න ඔතන තමයි අපි බුදුහාමුදුරුවෝ කීපදේ ඒ කියන්නේ දැන් ඒ සිතුවිල්ල ඇතුලේ ඔය කියන දේ නෑනේ. ඒ කියන්නේ සිතුවිල්ලකින් ගොඩනගා ගන්න දේ සිතුවිල්ල ඇතුලේ නෑ. දැන් අපි හිතමු අපි සිතුවිල්ලකින් අපි ලුණු රහ කියන එක, අඹ රහ කියන එක ගත්තොත් ඇත්තට මේ සිතුවිල්ල ඇතුලේ ලුණු රහවත් අඹ රහවත් නෑ. ඊට පස්සේ ඉතින් ලුණු රහ කියන එක දිවෙත් නෑ. ලුණු රහ කියන එක ලුණු කෙනෙක් නෑ. ඉතින් මම කියන්නේ මේ ආකාරයෙන් මේක නිරීක්ෂණය යන්න බෑ. එතකොට ඔය අපි වීරයක් කියන්නේ ඔතනම නේද? මොකද වීරයක් එපන් මේ මම අර කලින් සාකච්ඡාවේදී කියේ රේස් එක දිනන්න ඕන දුවන්න නැතුව කියන එක. එතකොට වීරිය කියන තැන ඔන්න ඔය කුසලතාවය තිබිය යුතු නේද? ඒක නම් දැන් මේ වීරිය කියන තැනදී මෙතන තියෙන මේ කියන්නේ මොකොත් මේ කරන්න දෙයක් නෙමෙයි මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ පැත්තක ගිහලා වාඩි වෙලා භාවනා කරන දෙයක්වත් තින් කර ඉන්න කියලාවත් නැත්නම් එහෙම අර ලෝක මට්ටමේ කරන කිසි දෙයක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන වීරිය අතරම තියෙන්න මොකේටවත් නෙමෙයි මේ Taman තුළ මේ මොහොතේ පෙනීම තුළ ඇසීම තුළ දැනීම තුළ නැත්නම් දැන ගැනීම තුළ අර සකස් වෙන එක දැක ගන්න. ඒ සකස් වෙන එක දකින්න නැති ඉඳලා ඒකට රැවටිලා ඇතුලේ අර මේ මනෝමය ගොඩ නැගෙන කතාව දකින්න තමයි සිහිය තියෙන්න ඕනේ. නැත්නම් වීරිය කරන්න ඕනේ. දැන් ඕක ඔතෙන්ට වීරිය කරන්නේ නැතුව අපි මොනවා කරත් වැඩක් නැහැ. දැන් අපි ප්‍රායෝගික දැන් ඔතෙන්ට ප්‍රායෝගික මට්ටමේ ගත්තොත් එහෙම දැන් අපිට මේ දැන් සම්මුතිය ප්‍රායෝගික මට්ටමේ ගත්තත් අපිට තියෙන මේ භූමියක් දීලා තියෙනවා අපි හැමෝටම. ඒ කියන්නේ ධර්මතාව විසින් අපි හැමෝටම දීලා තියෙන භූමියක්. ඒ කියන්නේ මට දීලා තියෙන මේ ධර්මතාවය දීලා තියෙන භූමිය නෙමෙයි ඔබතුමාට දීලා තියෙන්නේ. ඒතකොට ඒ වගේම තව කෙනෙකුට දීලා තියෙන භූමිය වෙනස්. ඒතකොට මේ භූමිය ලැබිලා තියෙන්නේ තම තමාගේ පුරාණ විපාක ඒකට අනුව තමයි Tamante මේ භූමිය දීලා තියෙන්නේ. එතකොට මේ භූමිය තුල Tamante හම්බෙන්න කට්ටිය, පේන ඇහෙන කට්ටිය ඒ සියල්ලම පුරාණ විපාකයට අනුව Tamante ඒ තමගේ ගතියටම තමයි ඒ ඔක්කොම සකස් වෙන්නේ. ඒක නැතුව මේ වෙන හේතුවකට සකස් වෙන එක නෙමෙයි. එතකොට Tamante මේ ධර්මතාවයේ දුන්න භූමිය එක එක විදිහට Tamante විපාක පිණිසාර කොහොම හරි ලැබිලා දීලා තියෙන භූමිය ඒ දීලා තියෙන භූමිය තුලම තමයි Tamante මේක අවබෝධ කරගන්න වෙන්නේ. මොකද ඒ තමන්ගේ ගතියට පෙන්වන්න මේ භූමිය දීලා තියෙන්නේ. තමන්ගේ ගති ස්වභාවයන් සියල්ල සකස් වෙන විදිහට ඒ සකස් වෙන එක දකින්න ඒ තමන්ගේ තියෙන විපාකයට අනුව තමයි සියල්ල සකසන්නේ. මොකද ඒ විදිහට සකසලා ඒ දේවල් වුණොත් තමයි තමන්ට තමන්ගේ ඇතුළේ තියෙන සියල්ල තමන්ට දැක ගන්න පුළුවන්. එතකොට අපි මේ දැන් මේ ප්‍රායෝගික භූමිය තුළ අපි දක්ෂ වෙන්න ඕනේ.
එතකොට තමන් රස්සාව කරන තැනද ගෙදර දොරේද නැත්නම් වෙන තැනකද ඒ ඉන්න තැන අදාළ නැහැ. මේ වර්තමාන මොහොත තුළ ඒ ධර්මතාව විසින් ඒ දුන්න භූමිය තුළදී ඒ පෙනීම තුළ ඇහිීම තුළ නැත්නම් අපි අර රස්සාව කරන තැනක් නම් එතනදී අර මේ එක එක්කෙනා දැන් කරන කියන දේවල් තියෙනවානේ. ඒ කරන කියන දේවල් පවා ඒ මොහොතේ සියල්ල වෙන්නේ අර පුරාණ විපාකෙක තමයි මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ කම්පණය කරලා තමන්ගේ අභ්‍යන්තරය තමන්ට දැක ගන්න පුළුවන් විදියට. එතකොට අර ඒ තැන් වලදී තමයි අපිට මේ දැන් ලෞකික මට්ටමේදී අපි ඒ තැන් වලදී වීර්ය 100 නැත්නම් වීර්ය කරන්න ඕනේ. ඒ මොහොතේදී ඒ කවුරුහරි බයිනවා නම් හරි මොකක් කර දෙයක් වෙනවා නම් ඒ මොහොත තුළ තමන් තුළ ඒ කම්පණ වෙලා අර තමන් තුළ ගොඩනැගීගෙන එන්නේ මානසික ගොඩනැගිලා අර සකස් වෙන එක දැක ගන්න මේ 100 තියෙන්න ඕනේ. ඒ 100 තිබ්බේ නැත්නම් තමයි අපි අර මේ එළියට අපේ වචන පිට වෙන්නේ අපිට තරහ ඇවිල්ලා තරහින් ක්‍රියාත්මක වෙන්නේ අතන අසිහිය හින්දා. හැබැයි මේ ධර්මතාවයේ තේරුම් අරගෙන 100 තියෙන කෙනා ඒ මොහොතේ අර සකස් වෙන තැනම දැක ගන්න පුළුවන්. එතකොට ඒ සකස් වෙන එක දකින්නත් එහෙම නැත්නම් ඒ අපේ තමන් තුළ තියෙන ඒ අවුල් ටික දැක ගන්නත් අර ඒ වගේ බාහිර ඒ කියන්නේ ඒ අර ඒ දේවල් සිද්ධ වෙන්නත් ඕනේ. එතකොට ඒ තමන්ට දුන්න භූමිය අතන ගොඩාක් විශේෂ වෙනවා මේ තමන්ගේ අතුලාන්තයේ තියෙන කුණු ටික නැත්නම් ඒ තමන් තුළ තියෙන අවුල් ඔක්කොම ටික දැක ගන්න. එතකොට ඒ ප්‍රායෝගික භූමිය තුළදී වෙන සියලු සිදුවීම් තමන්ට උපකාරයක් කරනවා ඒ තමන්ගේ අභ්‍යන්තරය දැක ගන්න ඇත්තටම. එතකොට අර ඒ තැන් වලදී මේ පේන හැෙන මට්ටමේදී වෙන සිදුවීම් එක මේ තමන්ට දක්ෂතාවයේ තිබ්බොත් ඒ පේනීම ඇහිීම තුළ මේ තමන් තුළ සකස් වෙන එක දකින්න එතකොට පුළුවන් මේ තමන්ට අර ඒ තමන් තුළ ගොඩනැගෙන මේ මනෝක්‍රියාකාරීත්වයේ අවුල තේරුම් ගන්න. අර ඒ වගේ ප්‍රායෝගික මෙතන ප්‍රායෝගික වෙන්නත් ඕන ප්‍රායෝගික භූමිය තුළ එහෙම ප්‍රායෝගික වුණොත් තමන්ටම තේරෙනවා දැන් මම ඉස්සරට වැඩි දැන් කොච්චර දුරකට මේ මෙතන දැන් නිවිම තුළට ඇවිල්ලාද කම්පණය වෙන්නේ නැද්ද කියලා මේ තමන්ටම මේ පරේක්ෂණේ තියෙනවා. එතකොට මේ පරේක්ෂණය මේ තමන්ටම දැක ගන්න පුළුවන් හොඳ තැනක් තමයි මේ තමන්ට දීලා තියෙන්නේ. අර එතෙන්ට එන්න පුළුවන් නම් හොඳයි. ඔව් සනත් අපිට මෙහෙම ටිකක් බැරිද නිකන් අපිට ටිකක් උදාහරණයක් දෙකකින් පෙන්නන්න. දැන් උදාහරණයක් හැටියට දැන් මම මෙහෙම දෙයක් යෝජනා කරනවා මම සහ අනේකා කියලා ගන්නකොට ද්විත්වය හැදිලා ඉවරයි. එතකොට ද්විත්වය කියන්නේ මේ සකස් කිරීමට අවශ්‍යම මේ සංකල්පයක් ද්විත්වය කියන එක. එතකොට මේක තමයි උදාහරණයකට ඇටියට අර්ණධම්ම ස්වාමීන් වහන්සේ අර කණ්ණාඩියේ උපමාවෙන් එහෙම පෙන්වුවේ. මෙතන ඇත්තටම ඇහැට බෑ දෙකක් වෙන් කරලා ගන්න කියන එක ඒ උදාහරණයක් ගත්තා. මොකද ඇහැක් තියනවා කියලා නෙමෙයි. දැන් ඒ ද්විත්වය දැන් උදාහරණයක් ඇටියට ප්‍රායෝගික හේතුව අපි දැන් ඇත්තටම දැන් මිනිස්යන් අතර තියෙන එක ප්‍රශ්නයක් තමයි කෙනෙකුට තව කෙනෙක් තියෙන ඇලීම් සහ ගැටීම්නේ විශේෂයෙන්ම. එතකොට මේ අනිකා කියන තැන නිර්මාණය වෙන තැනම තමයි මමත් නිර්මාණය වෙන්නේ. එතකොට අනිකා කියන තැන තමයි ඒ කියන්නේ මේ අන්ත දෙක එකට හැදෙන්නේ කියන මේ දේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගෙන මේ දේ ප්‍රගුණ කරලා ඒකට සිහිය පවත්වන අනිකා කියන්නෙම මේ සකස් වීමේම ප්‍රතිඵලයක් කියන තැන දැක්කහම ඒක යම් ආකාරයකින් අපි හිතමු ටිකක් කර අනුගත වෙන්න අපිට දැන් මේක පුද්ගලික අරබය නෙමෙයි. අර අපි කියපු අර ඉන්ධන වැටෙන එක එnde end සමනය වෙනවා නේද? ඒක එnde end ඉන්ධන වැටෙන එක ටික අඩු වෙන්න තියෙන අවකාශය වැඩි. බෑ මේක පුද්ගලික කරන දෙයක් නෙමෙයි. නමුත් පුද්ගලිකයේ දැක්මට ලක් වෙන සිදුවීමක් හැටියට ගන්න බැරිද? පුළුවන්. දැන් එතනදී අපිට දකින්න පුළුවන් දැන් හිතන්න අපිට කෙනෙක් බැන්නා කියලා අපි හිතනවානේ. දැන් ඇත්තටම එතන බැන්නා කියලා ගත්තට දැන් අපේ දැන් ධර්මයට අනුව ගත්තාම අපේ වෙන්නේ අර මේ අතුලාන්තේ කම්පණය වීමන්නේ මුලින්ම සකස් වෙන කම්පණය වීමන්නේ වෙන්නේ. ඒ කම්පණය වෙන එකත් එක්ක ඒ බැනපු කෙනා කියපු ඒ වචන ටික ඒ වචන වල තියෙන අර්ථ ඔක්කොම Taman තුල තමයි ගොඩ නැගෙන්නේ. එතකොට මේ Taman තුල ගොඩ නැගුණාට පස්සේ ඒ අර්ථ වලට ඒ කතාවට Taman තුලින්ම තමන්ම ඒකට උත්තර හදනවා. මනස. ඒකනේ දැන් මේ අතන වෙන්නේ මනෝක්‍රියාකාරීත්වයමයි. අරයා මට මෙහෙම කිව්වනේ කියලා ඒක හදන්නේ මනෝමයමයි. ඊට පස්සේ ඒකට උත්තර ටික ඒකට බයින්න ඕනවා නම් බයින්න හරි දෙන්න හදන ටික ඔක්කොම හැදෙන්නේ මනෝමයමයි. එතකොට මෙතන මේ බාහිරවත් අභ්‍යන්තර කියලා දෙකක් පනවන්න බෑ.
මේ එකම ස්වභාවයක් තුළ මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ මම සහ වෙන කෙනෙක් කියලා මෙතන පනවන්න බෑ. දෙකම මනෝමූලිකව සිදුවෙන ක්‍රියාකාරීත්වයක්. ඉතින් ඔතන හරියට අවබෝධ වුණොත් මේ අවබෝධයෙන් තේරෙනවා මේ මෙතෙන්ද මේ ඇලෙන්නවත් ගැටෙන්නවත් මේ දෙයක් නෑ. මේ මෙතන මේ තනිකර රැවටීම තුළ මේ Taman තුළම ගොඩනැගෙන එකක් එක්ක මේ සියල්ල වෙන්නේ කියන එක මේ නුවණකට ගෝචර වෙනවා. ඒ කියන්නේ පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක Taman ඒක ගවේෂණය කරගෙන යද්දි Tamanටම තේරෙනවා. දැන් අර උදාහරණයක් මේ ගත්තොත් එහෙම අර මේක මේ සුවඳ හසලක් පෙන්නනවා. අර මේ බාහිර රූපයක් ගත්තොත් එහෙම අපි දෙන්නෙක් යද්දි එයා දකිද්දි අර එක්කෙනෙක්ගේ මේ උපදින චිත්ත රූපය එයා හොඳ කෙනෙක් වගේ, දෙවි කෙනෙක් වගේ. හැබැයි ඒ වගේම තව කෙනෙක්ගේ මේ ඒ දැක්ක ගමන් තමන් තුල කොට නැගෙනවා මහා නරක මහා ජරා මිනිසෙක් කියලා. ඒ කියන්නේ පෙර අර සංඥා දත්තත් එක්ක දැකපු දේත් එක්ක තමන් තුල ඒක මේ නාම රූප ගැට ගහලා හදාගත්ත උපාදාන රූපයක් තමයි මේ දකින්නේ බාහිරෙන්. එතකොට තමන් මේ හොඳයි කියලා ඇල්ලෙන්නේ තමන් තුළම ගොඩ නැගෙන එකක් එක්ක අනිත් කෙනා මේ නරකයි කියලා ගැටෙන්නේ ඒ තමන් තුළම ගොඩ නැගිට උපාදාන රූපයත් එක්ක. එතකොට බලපෑම මේ තමන් මේ හොඳයි කියලා ඇලිලා තියෙන්නේ නරකයි කියලා ගැටිලා තියෙන්නේ තමන් තුළ ගොඩ නැගිට මේ චිත්ත රූපයක් එක්කමයි. එතකොට මේ බාහිරත් එක්ක නෙවෙයි ගැටලා තියෙන බලපුවාම. ඒකින්ද තමයි මේ කියන්නේ තමන් මේ තව කෙනෙකුට හොඳ කියනවා නේ හොඳ කියාගන්නේ තමන් තමයි. තමන් නරකක් මොකක් කර කියලා බයිනවන මොකක් කර ඒකත් ඒ තමන්ටම කරගන්න දෙයක්. ඒ කියන්නේ බාහිරට කරන දෙයක් නෙමෙයි. දැන් පින් කරා කිව්වත් ඒ මොනවා කරත් ඒක බාහිරට කරන දෙයක් නෙමෙයි බලපුවාම. ඒක තමම කරගන්න දෙයක්. එතකොට අන්න ඒක හරියට තේරුනොත් එහෙම තමයි මේ අර පින් කරනවා කිව්වත් පව් කරනවා කිව්වත් දෙකම තමන් තුළ සකස් වෙන මනෝමය ක්‍රියාකාරී චේතනාමය සකස් වෙන ක්‍රියාකාරීත්වය. එතකොට හොඳ කරත් පින් කරත් හොඳ කරත් ඒ කියන්නේ හොඳ පැත්තට හොඳ දේ කරත් බලපුවම අහුවෙලා අර නරක කරත් අහුවෙලා. ඒ කියන්නේ නරක දේවල් කරත් ඒත් අහුවෙලා අපි ඊට නරක පැත්තෙන් මේ දැන් ධර්මයේ දැන් ලෝකයේ තියෙන මේ පැත්තෙන් ගත්තාම මේ පෙන්වන්නේ දැන් නරක පැත්තෙන් හොඳ පැත්තට ගන්න හදන ඉස්සෙල්ලා නරක පැත්තේ ඉන්න කෙනා හොඳ පැත්තට ගන්න හදන. ඒ කියන්නේ සමහර කට්ටිය දැන් ඒ කියන්නේ ධර්මයේ මේ මෙයා කරගෙන යද්දි අර හොඳ පැත්තට තමයි ඉස්සරම වෙන්නේ. හොඳ පැත්තට ඇවිල්ලා මෛත්‍රී කරන්න ගන්නවා, අනුකම්පා කරන්න ගන්නවා. මේ අර ඒ වගේ වෙනම අනිත් පැත්තට ක්‍රියාකාරීත්වය වෙනවා. ඒතකොට බලපුවාම ඒකත් ඇවිල්ලා මනෝමූලිකව සිදුවෙන දෙයක්. චේතනාව හරහා චේතනා මුල් වෙලා සිදුවෙන දෙයක්. එතකොට මේ චේතනාවම නම් මේකේ බේස් එක වෙන්නේ මේකේ නිදහසින් තියෙන තේ චේතනාව මේ තමයි. ඒ කියන්නේ හොඳ පැත්තට හිතුවත් නරක පැත්තට හිතුවත් දෙකම සිතුවිලි. නැත්තම් චේතනාවක්. එතකොට හොඳ පැත්තට හිතුවා කියලා මේකෙන් ගැලවෙන්නත් බෑ. හොඳ දේ කරා කියලා හොඳ පැත්තට හිතුවා කියලා මෛත්‍රී කරා කියලා අනුකම්පා කරා කියලා හොඳ ඒ කියන්නේ තමන්ට බයින කෙනෙකුට මෛත්‍රී එයාට යහපතක්ම වේවා කියලා හිතලා ඒ මෛත්‍රී වැඩුවා කියලා හරියන්නේ නැහැ මේකෙන්. ඒත් අර මනෝමය ක්‍රියාකාරීත්වයට නැත්තම් අර මේ චක්‍රයට අහු වෙලා තියෙන්නේ. එතකොට මේ චක්‍රයෙන් මිදෙන්න නම් මේ ඒ කියන්නේ හොඳ පැත්තට හිතුවත් මේ නරක පැත්තට හිතුවත් මේ චක්‍රයෙන් මිදෙන්න නම් අර සකස් වෙන තැනම දකින්න ඕනේ. ඒ කියන්නේ චේතනාවෙම නිදහස් වෙන්න ඕනේ. හොඳ චේතනාවේ සහ නරක චේතනාවේ. ඔය ඒ කියන්නේ හොඳ සහ නරක කියන දෙපැත්තෙම නිදහස් වුණොත් තමයි මේකෙන් මේ අර ඉන්ද්‍ර නැති වෙලා යන්නේ. එතකොට අපි අර එතෙන්ට තමයි එන්න ඕනේ. එතකොට මේ අපි මේ හොඳ දේවල් කරා කියලා ගැලවෙන්නත් බෑ. පින් කරා කියලා, සීල් රැක්කා කියලා, එහෙම කරා කියලා මේකෙන් ගැලවෙන්න බෑ. මේ වෙන ක්‍රියාකාරීත්වයේදී ඒකේ යථාර්ථයම තමයි දකින්න ඕනේ. ඒ දැක්ම තුළ එතනින් මේ මූලයම තමයි නිදහස් වෙන්න තියෙන්නේ. නොතර වෙන්න ඕනේ, නොතර වෙයි ඈතර වෙන්න ඕනේ. අර චේතනාවට තවරුනොත් ඉවරයි. සකස් වෙන එකට තවරුනොත් ඉවරයි. දිගින් දිගට මේක නැවතෙන්නේ නැහැ. දැන් සරත් අපි එතනින් එහාට දැන් අර ඔබ කිව්වා වගේ එතකොට දැන් මේ වීර්ය කියන එක වෙන්න ඕන Taman දෙසට හැල්ලකලා. හැබැයි දැන් මෙහෙම දෙයක් කියනවා දැන් ඔබ කියන විදිහට යම් කෙනෙක් මේක වැරදිට වටහා ගන්න පුළුවන් මේ මොකද හේතුව දැන් ඒ කියන්නේ අකුසල කර්ම සහ කුසල කර්මත් මේකට මේ සසර ගමන ඉදිරියට යන්න වෙනවා කියන එක. හැබැයි ඒක ටිකක් සූක්ෂමව බලන්න ඕනේ. අපි දැන් කුසල කර්මයක් සිද්ධ කරන්නේ අපේ පුද්ගලිකත්වය වඩව ගන්න. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි අපේ මමත්වය තහවුරු කරන්න යම් කුසල කර්මයක් සිද්ධ කරා නම් ඒකෙත් කුසලත්වයක් තියෙනවා. නමුත් මෙතන අර පුද්ගලයා පෝෂණය වෙන කටයුත්තක් නම් එතරම් ආයෙත් එතකොට මේ සසරෙමයි ඉන්නේ. කියන්නේ අපි උදාහරණයක් හැටියට අපි මොකක් හරි කුසල කර්මයක් කරනවා එක්කෝ දේව ලෝකේ හරි ගිහිලා මොකක් හරි එහෙම නැත්නම් අපිට වැඩිපුර දේවල් හම්බෙලා අන්නේ ආකාරයෙන් අපි අතුලාන්තයෙන් මොන හරි අර ඊගෝ එකක් තියාගෙන කරොත් එතකොට ඒක ඒ කුසල කර්මයක් වෙයි. නමුත් හැබැයි ඉන්නෙම සසරේ මොකද මමත්වයේ පෝෂණය කරලා. එතකොට දැන්
අපි එතෙන්ද යනවට වඩා මම අර බොහෝ දේශකයෝ කැමති අර ඔබ වගේ අර මේ මුලම ආමන්ත්‍රණය කරනවා නම් ඒ කියන්නේ අපි පෙනීම දැනීම ඇසීම සහ සිතීම පදනම් කරගෙන මේ ගොඩ නැගෙන සකස් කිරීමට ඒ සකස් කිරීම දැකීම සංඛාර කියන දැකීමේ කියන අවශ්‍යතාවය. එහෙමනම් අපි මෙහෙම කරමු. දැන් ඔබෙන් තව කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් හරි අපි දැකලා තියෙන ඔබ Facebook එකට දාන පෝස්ට් අපි දැකලා තියෙන ඔබ කොයි ආකාරයෙන්ද මේ තමන්ගේ පණිවිඩය දෙන්නේ කියනකොට අපි ඔබට පුළුවන් ද විස්තරයක් කරන්න දැන් එක එක්කෙනා ඉන්න තැන වෙනස්. ඒතර සමහර ගවේෂක හොඳට මේ ලෝකෝත්තර දහම හදාarලා. සමහර ගවේෂකයෝ තාම ඒ කියන්නේ තාම අර කුසල රැස් කරන තැන ඉන්නේ. සමහර අය තාමත් අර අපි කියන්නේ අර ලෞකික සූත්‍ර හදාරමින් මංගල සූත්‍රය, පරාභව සූත්‍රය එහෙම සමහර අය ටිකක් ගැඹුරට යනවා. එතකොට ඒ ඔක්කොටම එක පණිවිඩයක් දෙන්න කිව්වොත් මේ ගවේෂණයට ඇයි කෙනෙක් අවතීර්ණ වෙන්නේ? ඇයි එහෙම අවතීර්ණ වන්න තියෙන අවශ්‍යතාවය? අන්න එහෙම බැලුවොත් ඔබ කොහොමද කෙනෙකුට විස්තර කරන්නේ? මෙන්න මේ දේ ප්‍රථමයෙන් කරලා බලන්න. ඊළඟට මේ දේ කරලා බලන්න. ඊළඟට එතකොට දැන් ගවේෂකයට පුළුවන් දැන් මං ඉන්නේ මෙතන. එහෙනම් මං අනිවාර්යයෙන්ම මම ඊළඟ තැනට යන්න කල්පනා කළ යුතුයි කියලා. අන්න එහෙම පදනම් කරගෙන ඔබෙන් යමක් කියවුණා නම් මම හිතනවා වඩාත් වැදගත් වෙනවා. දැන් මේ මාර්ගය තුල යද්දී අපිට දැන් ධර්මයේ තුලදී දැන් අහති දැනෙනවනේ මෙතන මේ මොකක් හරි අවුලක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ අපිට ආසපරිදිම හැම මොහොතකම සතුටක්ම තියෙනවා නම් මේකේ අපිට මේකෙන් ගැලවීමක්වත් මොකුත් ඕනේ නැහැ. ඒ වුණාට දැන් අපි කොච්චර හිතුවත් අපිට මේ ස්ථීර සතුටක් මේක සැනසීමක් ලැබෙන්නේ නැහනේ. ස්ථීර සතුටක් සැනසීම ලැබෙන්නේ අපි බාහිර ලෝක මොන දෙයට ලං වුණත් ඒ හැම තැනකම අපි මේ බැඳෙන හැම තැනකම ප්‍රශ්න ගොඩක් හැංගිලා තියෙනවා. හැබැයි ඒක කවුරුත් දකින්නේ නැහැ. දැන් ආදරයක් ගත්තා වුණත් මේ කට්ටිය දැන් අපිට එතන බැඳුනාට පස්සේ ඒ බැඳුන තැන මේ තියෙනවා මේ සැකය තියෙනවා බය තියෙනවා ඊට පස්සේ තමන්ට කැමති පරිදි නැතුනම රණ්ඩු වෙන්න වෙනවා ඊට රණ්ඩු වෙලා ආපහු ආයෙත් තැනකට එන්න වෙනවා ඊට පස්සේ ආයෙ හොඳට ටික කාලයක් ඉන්නවා ඊට පස්සේ ආයෙත් මේ අර විදිහටම අර ප්‍රශ්න ටික එක තැනක අරගෙනවා එතකොට ඒක මේ දැන් මේ සාමාන්‍ය නුවණ තියෙනකොට තේරෙනවා මේක මේ ලොකු අවුලක් තියෙනවා කියලා. දැන් සමහර කට්ටිය කියන්නේ රූප මාරු කරන එක. දැන් පළවෙනි රූපේ මාරු කරලා වෙන රූපයක් මේ තමන්ගේ කරගත්තත් ඒ තමන්ගේ කරගත්ත තැන ඉඳලම අර ප්‍රශ්න සෙට් එක එහෙමම එනවා. ඒක නවතින්නේ නැහැ. ඒ කියන්නේ තමන් හිතුවට කවදාවත් මේක මේ සම්නිසීම සතුට බාහිර බැඳීමක් ඇති කරන බාහිරකින් ලබන්න බෑ. මොකද මේ ධර්මතාවයේ ස්වභාවයම තමයි වෙනස් වීම. ඒ කියන්නේ හැම මොහොතකම වෙනස් වෙනවා. මේ හිත ඒ කියන්නේ හිත කියන එකත් හැම මොහොතකම වෙනස් වෙනවා. ඒතකොට ගැහැණු කෙනෙක් වුණා වෙන කෙනෙක් වුණා පුද්ගලයෙක් වුණත් බාහිර ද්‍රව්‍යයක් වුණත් මේ වෙනස් වීම කියන ධර්මතාවයට පොදුයි. එතකොට මේ අපිට මේ කවදාවත් මේකෙන් මේ අපි හිතන සැනසීමක් සතුටක් ලබන්න බෑ. එතකොට මේක මේ තේරෙන්න ගත්ත කෙනෙක් බලනවා එතකොට මේකෙන් මේ එතකොට අපිට ඇත්තනම සැනසීමක් සතුටක් නැත්නම් ස්ථිර නිවීම ඒ කියන්නේ සහනයක් ලැබෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් ධර්මයේ ඔස්සේ එහෙම ගවේෂණ කරගෙන යද්දි තමයි තේරෙන්නේ මේ නොඇලෙන තැන නොබැදෙන තැන තමයි මේ ඇත්තටම මේ සැනසීමක් තියෙන්නේ. බැඳුන තැන ඇත්තටම සතුටක් තියෙනවා දුකක් තියෙනවා. සතුට නැත්තේ නැහැ. හැබැයි සතුට තිබ්බට සතුට දුක නැහැ. දුක කියන එක හැංගිලා තියෙනවා. ඒ හැංගිලා තියෙන දුක කවුරුත් දකින්නේ නැහැ. එතකොට මේ ජීවිත අත්දැකීම තමයි මේ තමන්ගේ මේ ජීවිත අවබෝධයේ තියෙන එකම සාක්ෂිය. එතකොට මේ ජීවිත අත්දැකීම් ලබන කෙනාද එකක් දෙකක් වෙද්දී ඒ ජීවිත අත්දැකීම් තුලින් තමන්ටම තේරෙනවා නම් මේ මෙතන මේ ලොකු අවුලක් තියෙනවා. මම හිතුවට මේ හිතනේ සැනසීම සතුට මෙතන ලැබෙන්නේ නැහැ කියන එක ඒ අර ජීවිත අත්දැකීම් තුලින්ම තමන්ට ලැබෙන්න ඕනේ. එතකොට මේ ජීවිත අත්දැකීම් හරියට ගන්න කෙනා තමයි එන්න පරිණත වෙන්නේ, එන්න නිවෙන්නේ, එන්න බාහිරත් එක්ක අර ඇලෙන්න ගැටෙන්න යන එක නවතින්නේ. ඒ ඔක්කොම වෙන්නේ අර අත්දැකීම් ගන්න කෙනා විතරයි. ඒ අත්දැකීම් ගන්නෙත් අර ජීවිත අත්දැකීම් තුලින්. ඒ ජීවිත අත්දැකීම් සහ ඒ ජීවිත අත්දැකීම් තුලින් ලැබෙන අවබෝධයෙන්. ඒතකොට ඒ අවබෝධය ලැබෙන කෙනා දන්නවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා, මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන්නේ අර නුවණක් එනවා යාට. ඒ නුවණ එන කෙනා දවසින් දවස මොකද වෙන්නේ? එන්න නිවෙනවා, පරිණත වෙනවා, නිහඬ වෙනවා. නිහඬ භාවයටම ලං වෙනවා. ඒ නිහඬ භාවය තුල තමයි තියෙන සැනසීම. එතකොට මේක හරියට ධර්මයේ ඔස්සේ මේක මේ තේරෙන්න ගන්න කෙනා දවසින් දවස ජීවිත අත්දැකීම් තුලින්ම නිහඬත්වයටම තමයි ලං වෙන්නේ. ඉතින් ඒ නිහඬත්වයට ලං වෙන කෙනාට විතරයි මේ සැනසීම කියන ඒ දොරටුව ඇරෙන්නේ. ඒ එතනින් හරියට මේ සැනසීම ලැබෙන්නේ.
එතකොට මේ ජීවිතය තුළ ලැබෙන මේ ජීවිත අත්දැකීම තමයි මේ මෙයාට තියෙන එකම මාර්ගය. ඉතින් මේ ධර්මයේ ගැන අවබෝධය ලබන්න. ඒ කියන්නේ ජීවිත අත්දැකීම් නැති කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. දැන් ජීවිත ඒකනේ දැන් අර අඟුලිමාල ගත්ත නැත්නම් අර අම්බපාලි ගණිකාව කියන කෙනා ගත්තත් එයාලා ජීවිත අත්දැකීම් වැඩිනේ. එතකොට එයාලා ජීවිත අත්දැකීම් තුලින්ම දන්නවා මේ අර දැන් මෙතන ආස්වාදී කියන එක මේ ඇත්තක් නෙවෙයි මානසික කොට නැගෙන එකක් කියලා. මොකද එතකොට එයාලා අර ජීවිත අත්දැකීම් තුලින් මේක ලබලා තිනවා. ඒක පස්සේ බලපුවා එන වෙහසක් එයාලට. එතකොට අර ඒ වගේ කෙනෙකුට ධර්මය ඇහෙද්දි ඒ ධර්මය ඇහෙද්දි අර එයාලට අර තියෙන ජීවිත අත්දැකීම් තුලින් අර මේ අර අවබෝධයටපත් වෙනවා. අර ඒ කියන්නේ ජීවිත අත්දැකීම් තමයි මේකට තියෙන මාර්ගය බලපුවාම. ඉතින් අර ජීවිත අත්දැකීම් දවසෙන් දවස මේ ඒ හරියට ගන්න ඕනේ. ජීවිත අත්දැකීම් ගන්න නැති කෙනා තමයි හැමදාම එකම ප්‍රශ්න කොටට හිර වෙන්නේ. ඒ ජීවිත අත්දැකීම් ගන්න නැති හින්දා. ඒ ජීවිත අත්දැකීම් ගන්න කෙනා දන්නවා මේ ප්‍රශ්නේ ඇති වෙන විදියක් දන්නවා. ඒකේ නිදහස් වෙන විදියක් එයාට ඒ නුවණක් එනවා. ඉතින් අර ජීවිත තුල ලැබෙන අත්දැකීම් තමන් නුවණින් ගවේෂණය කරලා බලන්න ඕනේ. එතකොට තමයි මේ තමන්ට යථාර්ථය තේරෙන්න ගන්න මේකේ. සරත් ඔබ හොඳ තැනකට ආවේ. මම මොකද දන්නවද? මොකද මටත් කියන්නේ යමක් ඉතුරු කරලා තමයි ඔබ ওই දේ කිව්වේ. ඒක තමයි මේක තමාගේ ගවේෂණයක්, තමා විසින් දැකිය යුතු දෙයක්. එතකොට අපි සමහර බොහෝ අය තමන් එක ගුරුවරයෙක් ගාම මෙයා තමයි මගේ ගුරුවරයා, මෙයා තමයි හරියට කිව්වේ, මෙයා නිසා තමයි මට මේ. එහෙම ඒ කියන්නේ ඒ ගුරුවර භක්තිය වෙනවා. නමුත් ඒ ගුරුවරයා ඔබ හඹාගෙන, මොකද බුදුන් වහන්සේ දුන්න පණිවිඩයක් නම් ඒක කාගෙන් ඇහුණත් කමක් නැහැ. නමුත් මෙයාම විතරයි, මෙතනින්ම විතරයි දකින්න පුළුවන් කියන ඒ මතය. ඒකට ඒක තමන්ගෙන් ප්‍රශ්න කරගන්න එහෙම හරිද මෙහෙම එකම ගුරුවරයෙක් ගාව ඉඳලා මේ ගුරුවරයාගෙන් පමණින් මට ගොඩ යන්න පුළුවන් කියන තැන. දෙවෙනි කාරණේ තමයි අර මම කලින් කිව්වා වගේ මේක තමන් තුලින් මේ විමර්ශනය කළා තමන් විසින් දැකයි. ළඟට තුන්වෙනි කාරණේ තමයි ඔබ කියවනේ මේක අත්දැකීමෙන් ලබා ගන්න ඕන එක කියලා. ඒ කියන්නේ අර සැඩ පහරක නැවක් ගෙනියන නාවිකයෙකුට වැඩි අවස්ථාවක් තියෙනවා මේ සත්‍ය ස්වභාවය දකින්න අර හාබර් එකේ පාක් කරලා රිපෙයාර් වලට මේ තියෙන නැවක කැප්ටන් කෙනෙකුට වඩා. එතකොට අවසානයේ වශයෙන් මම කැමති මේ සරත් මේක කියපු නිසා. එතකොට ඔබ කොයි තාක් දුරට නිවිලාද? ඔබ කොයි තාක් දුරට උපේක්ෂාවෙන් මේ සකස් වීම ඔබට බලන්න හැකිද? එතකොට ඔබ යම් ආකාරයෙන් ඔබට තේරුණා නම් මේ ඉන්ධන වැටීම අවසන් කරලා තියෙන්නේ, මේ යන ටික ඉතුරු ටික ඉවර වෙයි. නමුත් ආයේ ඉන්ධන වැටෙන්නේ නැහැ කියන එක දැනගන්න පුළුවන් ඔබට විතරමයි. අනේ ඒ කියන්නේ මේ හිමින් ගමන් කරනවත්, හිමින් කතා කරනවත්, එහෙම නැත්නම් අර පිරිමි කටහඬ වෙනස් කරලා ගෑනු කටහඬක් එහෙම නෙමෙයි. ඒ ඔබ ඉන්න තැන දැන් උදාහරණයක් හිටියට අපි මේ ධහම අසුරු කරනවා. අපි මේ ධහම යම් දේ. නමුත් ඒ සමගම අභ්‍යන්තරයෙන් පරිවර්තනයක් නොවුනොත් අපි කොයිතරම් මේ ධහම විස්තර කිරීමට දක්ෂ කෙනෙක් වුවත් එතකොට ඒ තනත්තාගේ පරිවර්තනයක් වෙලා නැහැ. මේ කියන්න විතරයි හොඳට දක්ෂ. එහෙම තරකටත් වෙනවා. ඉතින් ඔබ විසින් මේක කියපු එක හොඳයි. එහෙනම් සරත් ඔබට තියෙනවා තව විනාඩි 5ක් විතර අවසන් කරන්න. ඔබට අපි මේ ඊට පස්සෙත් අපි සම්බන්ධ වෙමු. ඔබට මේ ඔය කියපු ලයින් එකෙන් ඔබට යමක් කියලා අවසන් කරන්න පුළුවන් නම් මම හිතනවා වඩාත් අපිට රුකුලක් වෙයි කියලා. ඇත්තටම දැන් මේ මෙතනදී මේ තමන්ට මම කියනවා තමන්ට ලබා දීලා තියෙන භූමිය තුළදී එදිනෙදා එන ඒ ජීවිත වෙන සිදුවීම් එක්ක තමන්ටම තේරුම් ගන්න පුළුවන් තමන් ඒ අහුවෙන විදියයි ඒකත් එක්ක ඇල්ල ගැටලා යන විදිහත් එක්ක තමන් කොච්චර දුරක දැන් නිවිලා දින්නේ දැන් කොච්චර දුරකට අහුවෙන්නේ නැද්ද කියන එක තමන්ටම තේරෙනවා. එතකොට තමන් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරගත්තොත් අර ගොඩක් කට්ටිය වෙන්නේ ධර්ම දැනුමට අහුවෙලා ඒ දැනුම ඔස්සේ හිතනවා දැන් මම ඇත්තටම නිවිලා කියලා පරිපූර්ණ වෙලා කියලා. අර කියන්නේ සජීවී මොහොත තුළ වෙන ක්‍රියාකාරීත්වය තුළ තමන් තුළ ඇලෙන ගැටෙන එකව තමම දකින්නේ නැහැ. ඒ දකින්නේ නැති අර දැනුමට අන්ධ වෙලා හින්දා. එතකොට තමන්ගේ හෘද සාක්ෂි විවෘත වෙන්න ඕන. තමන්ගේ සාක්ෂිකරු එකලා තමන්ම දකින්න ඕනේ මේ දැන් මම කොච්චර ධර්ම කාරණා ගැන කතා කරත් ගැඹුරු ධර්මයේ කතා කරත් මේ සජීවී මොහොත තුළ ඒ වෙන සිදුවීම් එක මගේ අතුලාන්තයේ කම්පණය වෙන විදිය
මගේ ඇතුළාන්තයේ ඇලීම් ගැටීම් සකස් වෙන විදිය ඒක අඩු වැඩි ප්‍රමාණය තමන්ම තමයි දන්නේ. ඒක තමන් ඒක තමන් දැනගන්න ඕනේ. එතකොට ඒ තමන් ඉන්න තැන, තමන් ඉන්න ස්වභාවය නැත්නම් තමන් ඉන්නේ ඒ තැන තමන් දන්නේ නැත්නම් තමන්ට මේකෙන් ගැලවෙන්න බෑ. තමන් ඉන්න තැන දැන් මේ වෙනකොට තමන් ධර්මයේ අවබෝධය තුලින් තමන් ඉන්න තැන ඒ මට්ටම තමන්ට තේරුම් ගන්න බැරි වුණොත් අර ධර්මයේ දැනුමට වුණොත් එයාට කවදාත් මේකෙන් ගැලවෙන්න බෑ. එතකොට මේ තමන් දැනගන්න ඕනේ විශේෂයෙන්ම තමන් දැන් මේ වෙනකොට ඉන්නේ කොතනද කියන එක. එතකොට එතන ඉඳලා ඊළඟ අඩිය තියන්න ඕනේ. ඊළඟ අඩිය. එතකොට එතනින් එහාට අර ඇලීම ගැටීම සකස් වෙන තැන තමන් දකින්න ඒ ප්‍රමාණය අඩු වෙන්න එතනින් එහාට තමන්ගේ මේක ටිකෙන් ටික තමයි නිවීමට ලං වෙන්නේ. මේක එකපාරට කරන්නත් පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපිට එච්චර ලොකු ප්‍රඥාවක් නැහැ ඉස්සර හිටපු ප්‍රඥාවන්ත වගේ. එතකොට අපි මේ ප්‍රඥාව වැඩෙන්නේ ඒ අර ඒ ක්‍රියාකාරක යථාර්ථය දකින්න ඒ වෙන සිදුවීමට මම අහුවෙන එක ඒක රැවටෙන එක දකින්න තමයි නුවණ ඉස්මතු වෙන්නේ. එතකොට ඒත් එක්කම මේ ටික මේක ගවේෂණය කරගෙන යන්න ඕනේ. එතකොට මේ මට තේරෙන විදිහට අවසානයේ මේක ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වුණ කෙනෙක් මේක බාහිර අභ්‍යන්තර කියන දෙකම අතහැරෙනවා. බාහිර අභ්‍යන්තර කියන දෙකම අතහැරෙනවා. එතකොට මුලින්ම අපි මේ බාහිර ලෝකයේ ඉඳලා පරේක්ෂණය සිදු වෙන්නේ මගේ අභ්‍යන්තරයේ තියෙන ඇලීම සහ ගැටීම මේ සිදුවන ක්‍රියාකාරීත්වය ඒක අවබෝධය පිස්ස තමයි මේ ප්‍රායෝගික භූමිය තුල අපි ඒක දකින්න ඕනේ. ඒ දකින්න ඒක අවබෝධයෙන් තමන්ගේ අතුලාන්තයේ නිවෙන්න ධර්මතාව විසින් මේ බාහිර මේකෙනුත් තමන්ම නිදහස් කරනවා. ඒ නිදහස් වෙන තැනට ඒ ධර්මතාවයේ හේතු හදලා ඒ සියල්ල ක්‍රියාත්මක කරලා ඒ සියල්ල මෙහෙම කරනවා. අවසානයේ වෙන්නේ මේ බාහිර අභ්‍යන්තර කියන දෙකෙම නිදහස් වෙනවා. එතකොට එයාට රස්සා කරනවා කියලා දෙයක් මොකක්වත් නැහැ. ඒ සුභාදහම වලට පත් වුනහම මේ සුභාදහම විසින් එයා බලා ගන්නවා. බලා ගන්න කියන්නේ ඒ සුභාදහමෙම ක්‍රියාකාරීත්වයකට මෙයා වෙනවා. එතකොට අර එයා දැන් අපිට මේ ලෝකෙ පෙවුනට මේ දාන ගිහින් දෙනවා මේ ඔක්කොම මේවා කරනවා කිව්වට ඒ සියල්ල බලපෑම ඒ අවබෝධය තුළට සුභාදහම වල බවට පත් වෙන කෙනාට සියල්ල ළඟට ඒ ධර්මතාව විසින් ලබා දෙනවා. අර ඒ තැනට එනකම් මේක ගවේෂණය කරගෙන යනවා. ඒ තුරු ටිකේ ධර්මතාවය බලාගනි. ඉතින් ධර්මතාවයේ තමන් එතන සුදුස්සෙක් වෙන්න නම් තමන් තුල වෙන දේ තමන් ඒක මේ දැකලා තමන් එතෙන්ට එන්න මේ වීති කරන්න ඕනේ. ඒ ස්වභාවයට ටික ටිකපත් වෙන්න. එතකොට මේ අපි මේ ජීවත් වෙන ජීවිතය තුල ඉතින් මේ හැම මොහොතකම සිහින් දකින්න තමයි මම කියන්නේ. ඒ කියන්නේ මේ තමයි මේ සජීවී මොහොත තුල ඒ පෙනීම ඇහිීම තුල තමන් තුල සකස් වීම සහ ඒ සකස් වීමත් එක්ක අර ඇලීම ගැටීම ගොඩ නැගිලා ඒ චිත්ත ක්‍රියාකාරීත්වය ගොඩ නැගි යන විදිහ තමන් ඉතින් නුවණින් දැකලා එතනම පරිශ්‍රණය කර ඒ ස්වභාවයෙන් මිදෙන්න නැත්නම් නොඇලී එතනින් මිදෙන්න වීර්ය කරන්න තමයි මට අවසාන වශයෙන් පණිවිඩ දෙන්න තියෙන්නේ. එහෙමනම් සරත් අපි එතනින් අවසන් කරමු. මොකද මම හිතන්නේ ඔබ මේ අන්තිමට කිව්වේ අනුගත වී ඒ බවටපත් වීම කියන එක. අන්න ඒක අපිට වචනින් කියන්න බෑ. දැන් ඔයා මේක කරොත් මෙන්න මේකට මේ බවටපත් වෙනවා කියන එක. ඔන්න ඔක තමයි අර මම හිතන්නේ එක්තරා නුවණකින් අසාමාන්‍ය නුවණක් ප්‍රඥාවක් අන්නේ ආකාරයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අපි සරත් සමග ඉදිරියටත් අපි මේ සම්බන්ධ වෙන්න ඔබගේ FB post එක අපි අගය කරනවා. මොකක් හරි කෙනෙකුට අනුබලයක් දෙනවා මෙන්න මෙතන බලන්න කියලා. අන්න ඒක ඊටාත්ම වැදගත්. මොකද ඒ කියන්නේ එක්තරා විදිහකට පරමාර්ථයක් පෙන්වනවා. ඒ කියන්නේ අපි මේ පෙර නොඇසූ දහමකට පෙර නොඇසූ දෙයක් හිතන්නට පෙර නොඇසූ දෙයක් දකින්නට මාර්ගය පෙන්වන දෙයක් හැටියට තමයි මම අර ඔය FB post එකම දකින්නේ. ඉතින් ඔබ මේ කාර්යය දිගටම කරගෙන යන්න අපි මේ channel එකනොත් අපි ඔබට ආරාධනය කරන මේ පණිවිඩය දිගින් දිගටම යන්න. සමහරට ඔබ මේ ඊළඟ පාර ඇවිල්ලත් ඔය දෙයම කියන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මොකද අපිට ඇහෙන්න ඒක රිෆ්‍රෙෂ් වෙනවා. එහෙනම් සරත් ඔබට තෙරුවන් සරණයි. අපි සූතිවන්ත වෙනවා මේ කෙටි දැන්වීමකින් මේ සාකච්ඡාවට සහභාගී වුණාට. එහෙනම් ඉදිරියටත් හම්බ වෙන්න. තෙරුවන් සරණයි සරත්. තෙරුවන් සරණයි.